එහෙමයි. ඒ කියන්නේ මේ සිමියුලේෂන් එකක් වගේ එකක්ද? ඕ මේක ඇත්ත එකක් නෙමෙයි. මේක මා විඥාන මායාවන මැවෙන මේ ලෝකේ ඇත්තක් නෙමෙයි. මා රූපමංච විඥාන. මේක බොරුවක්. මේක බොරුවක් කියලා එක තමයි සම්මා දිට්ඨිය. මිත්‍යා දෘෂ්ටිය අනුසෝතේ ලෝකේ ඇත්ත කරගත්තේ. සම්මා දිට්ඨිය මේක බොරුවක් කියලා තමන් අන්න අවබෝධ කරගන්නේ. වෙන එකක් නෑ. තේරෙනවද? අනුසෝතේ පටිසෝතේ. උඩුගම් බලා පිනනවා කියන්නේ ලෝකේ ඇත්තක් නෙමෙයි කියලා දකින එක. ඒතකොට මේක ලෝකේ ඇත්ත කරගත්ත භූමිය තමයි මිත්‍යා දෘෂ්ටික භූමිය. සුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ මේක දකින කෙනා. අසුතවත් පු탁ජනයා කියන්නේ මේක දන්නේ නැති කෙනා. දැන් මේක හරි සරලයි. තේරෙනවද? දැන් ඔය අඬන්නේ වැළපෙන්නේ ඔක්කොම ඕක සිස්ටම් එකට එන්නේ. දැන් අරක නිතරම එනකොට අර එකම කම්පැනි ඊට පස්සේ දැන් අපි තුමු දැන් මෙතන එනවා කියලා මොකක් රූපයක් දැක්කා. ගෑල් ළමෙක් දැක්කා කියලා. ඊට පස්සේ ඒක ආ ෆොටෝ ගහනවා වගේ ඕක නිතර આવත් කාටුන් එක වගේ බලයක් එනවා. ඕකේ කෝ අபிසංකරන බලය කියලා. ඒකේ සිස්ටම් එකෙන්මයි එන්නේ. ඊට පස්සේ ඒක නැතුව බෑ. ඔක හිතනවා යා නැතුව මට ඉන්න බෑ කියලා. මුලින් මහත් එක්ක හිටියේ නෑ. ඊට පස්සේ මහත් එක්ක කියලා අල්ලගත්තා. ඊළඟ දරුවෝ හිටියේ නෑ. ඊට පස්සේ දරුවෙක් කියලා අල්ලගත්තා. ඒ ඔක්කොම සිස්ටම් එකෙන් අහුවෙන්නේ. මේ සිස්ටම් එක නොදන්න කමට. මේ සිස්ටම් එක දැක්කට පස්සේ මේවා හරි සිම්පල්. හරිම සරලයි. එහෙම කෙනෙක්වත් මෙතන නැහැ. ඔක්කොම තියෙන සිතුවිලි. දැන් තේරෙනවද වැඩේ? තේරෙනවද මේ වැඩේ? මේක හරි සරලයි. එක පාලි වචනයක්වත් නැතුව කියතේ. ඔය මේ පාලි ඔක්කොම පාලි වචන දාලා පෙන්නන්නම් පටිච්චසමුප්පාද ධර්ම කියන්නේ මොකක්ද කියලා පෙන්නන්නම්. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා පෙන්නන්න සේරම තියෙන මේ ප්‍රෝග්‍රෑම් එකේ. ඕක ඩිලීට් වෙනවා ඇත්ත දැක්ක ගමන්. ඊට පස්සේ ඔකට බලයක් නැහැ. ප්‍රෝග්‍රෑම් එකට. ප්‍රෝග්‍රෑම් එකට බලයක් නැහැ කිය. එයා ගිනි ගන්නෑ. රාග දේශ මොහ ගින සංසිඳනවා. ඉතින් කිසිම අර පව එක එන්නේ නැහැ. ලොකු ගින්නක් එන්නේ නැහැ. ඊට පස්සේ ලස්සට වැඩ කරනවා. අර සිස්ටම් එක විතර එයා නිකන් ප්‍රොඩියුසර් වගේ. එහෙම නැත්නම් ෆිල්ම් එකේ ඇක්ටර් වගේ රඟපානවා. දන්නේම නැහැ ඇතුළට බහලා ෆිල්ම් එකේ අඬ ඉන්නවා. අපි දැන් ෆිල්ම් බලනවානේ. ඒතර දන්නවනේ අඬ ඉන්නේ බලනේ. ඇත්ත වෙලානේ. හැබැයි ප්‍රොඩියුසර් hina වෙනවනේ. අයියේ. එයා අධ්‍යක්ෂකවරයානේ. දැන් මේකේ ප්‍රොඩියුසර් තමන්. තමන් දන්නවා මේක යන්නේ ඇක්ටිං පාරක් කියලා. නේ? මේක ඊට පස්සේ තමන්ටම විහිළුවක් වගේ. අර කියන්නේ නෝනා ඉස්සරහා නේද? මහත්තයා වගේ ඉන්නවා. නේ? ඊට පස්සේ දරුවෝ ඉස්සරහා තාත්තා වගේ ඉන්නවා. ඊට පස්සේ නේද? පන්සලට ගියාම උපාසක මහත්තයෙක් වගේ ඉන්නවා. ඉස්කෝලේ ගිහලා ගුරුවරයෙක් නම් ඉන්නවා ටීචර් නේ ගුරුවරයෙක් විදියට. එක එක තැන්වල එක එක විදියට රඟපානවා. නැද්ද? ඒක ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයිද? එතකොට ඇත්තටම ඔබ කවුද? ඔබ අර නෝනාගේ මහත්තයාද? එහෙම නැත්නම් තාත්තාගේ පුතාද? එහෙම දරුවන්ගේ තාත්තාද? එහෙම නැත්නම් උපාසක මහත්තයාද? එහෙම නැත්නම් ඔබ කවුද අර ගුරුවරයාද? ඔබ කරන්නේ රඟපාන එකනේ. ඕක ප්‍රෝග්‍රෑම් එකක්. ඇත්තටම ඔබ හරියට බැලුවොත් ඔබ එක්කෙනෙක්වත් නෙමෙයි. ඇත්තටම බැලුවොත් ඒකයි කියන්නේ මේ සංකත සකස් වෙච්ච එක. අසංකත එකම ඔබ කවුද කියලා බැලුවොත් ඔබ දැක්කොත් ඔබ කියලා කෙනෙක් නැති බව අවබෝධ වුණොත් ඔබ තමයි අසංකත ඔය කතා කරන්නේ ඒකයි නිවන කියන්නේ. ඔය නිවන කියන්නේ මෙතන කෙනෙක් නැති බව දැක්කේ. එයාට තියෙන්නේ ඇත්තටම කොහොම සහැල්ලුවක්. නිබ්බාන පරම සුඛං කිව්වේ සුඛේ තියෙන්නේ. ඒ කියන්නේ අකම්පිතේ. අයි මේ කම්පන වේගෙන් ඔක්කොම ආලෝකයෙන් නැවෙන්නේ. කම්පන වේගෙන් ශබ්දෙන් නැහැ. ඉතින් ඒවා එකට එකතු වෙලා සිතුවිලි කම්පන. ඊට පස්සේ රස්නිය, තාපේ, ආලෝකයේ, ශබ්දේ ඔක්කොම තියෙන කම්පන ගණී බව නෙවෙයි. කම්පන ප්‍රතිකම්පන වලට අහු වෙලා එනවා. ඉතින් ඕක තමයි මේ පෙන්නන්නේ මේ කතාව වෙන මොකුත් නැහැ. තේරෙනවද මේ කතාව? මේ සිතුවිලි වලට බලයක් එන හැටි විතරයි ඔකේ තියෙන්නේ. ඕක අවබෝධ වුණාට පස්සේ මොකුත් නැහැ ප්‍රශ්නයක්. කිසික ප්‍රශ්නයක් කොහෙවත් නැහැ. උප්පත්තිය මරණයක් ඔක්කොම තියෙන බලයක් තියෙන්න ඕනේ. බලේ නැති වෙනවා මේක දැක්කට පස්සේ. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අර සිරස දැරන හිරු වගේ ඊට පස්සේ පාව එකක් ජෙනරේට් වෙවි තියෙනවා. සංඥා විපරණා වෙනවා කියන්නේ කම්පන මේක වෙනස් වෙනවා. මේ ඔක්කොම එකතු වෙච්ච ආපු බලයක් නේ තියෙන්නේ. ඕකයි වෙන දෙයක් එකතු වුණාම ඕක වෙනස් වෙනවා. මේක දැක්කට පස්සේ මොන දේ වුණත් එයාට ගින්නක් නැහැ. එහෙම නැත්නම් ඕක අபிසංකරණ වෙනවා. ඒ කියන්නේ නැවත පාව එක ජෙනරේට් වෙවි එක විදිහට සිතුවිලි වලට තව ඒවා එකතු වෙවි දරුවෝ හදාගෙන, ගෙවල් හදාගෙන, මහත්තුරු හදාගෙන නිකන් ප්‍රෝග්‍රෑම් එකක් අප්ඩේට් කරගෙන බලයක් හදාගෙන ඉන්න එකක්. මාන්නේ තියෙන උතන. පාව එක 33000 වගේ මේක පාව එක එනවා. ඕක සිතුවිලි ආරෝපණ බලය කියලා කියන්නේ. ඕකේදී සසර ගැන කතා කරන්නේ මෙහෙමයි. දැන් පොඩි කාලේ පුටුව කියලා එකක් දැක්කනේ. කම්පනයක් ආවනේ ශබ්දවර්ණ එකතු වෙනවා. දැනුත් එනකොට එනවනේ අර ආලෝක හැඩතලේ. එනකොට පුටුව කියන ශබ්දෙත් එනවනේ.
දැන් එතනත් කම්පනයක් නේ. දැන් මේ කම්පනිය මෙතන එනකොට දෙක සමානයි. එතකොට එදා පුටුව මෙතනත් පුටුව වෙනවා. දැන් මේක කම්පන සමාන වීමක් නේ. අර අහස විදුලි කරන මෙහි ජනෙල හෙලනවා වගේ. එතකොට මැද අන්තරයක් නෑ. දෙපැත්ත සමානයි. සමානාන්තරයි. ඒක පෙරමතකය කියලා එකක් නෑ. තියෙන්නේ කම්පන සමාන වෙන එකක් හැමතැනම. මේ කම්පනයට සමානයක් හොයන් තිබ්බොත් ඒක මේක වෙනවා. අයි දැන් මෙතන අපිට මොකක් හරි පේනකොට පොඩි කාලයකට අපි තියලා තිබ්බේ පුටුව නම් දැන් මේ શબ્දෙත් එනවා. શબ્දේ තරක් නෙමෙයි අල්ලුවොත් තියෙන තද ගතියත් ඕක ස්පාර්ක් එකේ තියෙනවා. ඕක තමයි මේ හැමදෙස්සම කම්පනයක් විතරයි කියන්නේ. එක සිතයි තියෙන්නේ. එක කම්පනයක්. අතීතය ගැන දැන් මේ මොහොතේ හිතුවොත් ඒක සිතුවිල්ලක් විතරයි. අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ සිතුවිල්ලක් විතරයි. ඒතකොට මේ මොහොතේ එක සිතයිනේ හැමදෙස්සෙම තියෙන්නේ. එක කම්පනයක්. අතර එක සිතයි. ඒකත් ඇත්ත නෙමෙයි නං. ඔබට සහැල්ලුවක් නේ තියෙන්නේ. සැනසීමක් නේ. නිදහසක් නේ. හරි සරලයි. සරල නේද? මොකද හිතෙන්නේ? මොකද අපේ මේ තිලට හිතෙන්නේ මොකද? ඕකනේ ප්‍රෝග්‍රෑම් එක. ඕකනේ දැන් අපිට ඕන නම් ඕක අධ්‍යක්ෂණය කරගන්න පුළුවන් නේ දැන්. දන්නවනේ මේක ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ.